මගේ පුතා බුදු පහන තියලා කියනවා මගේ තාත්තගේ කරදර ඔක්කොම නැති වෙන්න ඕනි කියලා. මොකද මගේ පුතා නිසා තමයි මම ගොඩක් වෙලාවට ගෙදර බුදු පහන තියන්නේ. මම තාත්තා කෙනෙක් වෙච්ච දවසේ මගේ තාත්තත් මට මේවා කියද්දි හරි දුකයි. මගේ තාත්තද මන් ළඟ නැති හින්දා. ගොඩක් දුක් විඳලා තමයි මගේ තාත්තා මම මේ තත්ත්වෙට ගෙන ආවේ. මට අද තියෙන දුක මම මෙච්චර තත්ත්වෙට වෙලා ඉරු මං ගෙයක් හැදුවා. මං ගේ හැදදී මගේ තාත්තා ජීවතුන් අතරනේ ගේ දකින්න. මගේ නෝනා කියන්නේ ප්‍රෙග්නන්ට් වුණේ පස්සේ සාමාන්‍යව දන්නවනේ අවුරුදු කියන්නේ මාස 5 වෙනකොට ඒගොල්ලෝ බඩ එනකොට අපි තමයි ඉතින් ඇඟ සෝදන්න ඒව ඔක්කොම අපිට කරන්න සිද්ධ වෙනවා. ස්වාමියෙක් විදිහට මම දකින්නේ ඒක කළ යුතු දෙයක්. එතකොට මට දැනුණා කොච්චර දරුවෙක් හදන්න දරුව ගන්නත් කොච්චර දුක් විඳනවද අපි. ඒතර අපි මේ චුට්ටක් හරි ඉතර දෝපේක කොච්චර දුකක්ද කියන එක මට තේරුණා. ඔයා මගේ පොඩි කාලේ මේ යාළුවෙක් මේ ප්‍රෝග්‍රෑම් එක මම කීප වතාවක් බලලා මම බැලුවා මගේ යාළුවා මට ආරාධනා කරන්නේ නැත්තේ. මේ ගොඩක් දේවල් ප්ලෑන් කරන තැන්වලදී මම ඒ ලෑරුව එකට ඉඳලා තියෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඇත්තට වයිෆ් ප්‍රෙග්නන්ට් වෙන කාලේ තමයි මම ඊශ්‍රායල් යනවා. ඊශ්‍රායල් ගියාම මට කාටවත් යන්න හරි හම්බු අවස්ථාවක් ලැබුණා. කියන්නේ බෙත්ලෙහෙමටයි ජෙරුසලමටයි යන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට මං එහිදී බ්ලෙස් කරනවා මට පුතෙක් හම්බ වෙන්න ඕනි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් පළවෙනි විශ් එක කරේ මාලිගාවට ගිහිල්ලා. දෙවෙනි විශ් එක කරේ මට ලොකු chance එකක් හම්බුණා ජෙරුසලමට ගිහිල්ලා විශ් කරන්න. වික්ටර් රත්නායක නම් ගත්තොත් තාත්තගේ ගෝලෙක්. මං විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ. දිගු දැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද